බලමු බං ඔයින් ඔය මොකට ගියත් වැඩක් නෑ මල්ලි වෙන්නේ එක දෙයයි. යන යන උන්ට වෙන්නේ ගෑනුන්වත් නැතුව ඊළාට අන්තාසරණ විල මං කියන්නම් ඔය පොඩිව ආය ආවේ අයියේ පොඩි ගේම් එකට වෙන්නත් පුළුවන්. ආය තුඩුලු. නෑ බං පොඩි හරි පොඩි හොඳයි. පොඩිට හරියන ගෑණියෙක් නේ වේස ගෑණියෙක් හම්බුනේ. ඒ කියන්නේ මේ මුතු බං අර ආතල් දෙන කොල්ල පැත්තට යනවා. තුසිය ආතල් දුන්නා තුසිය නා මල්ලිමයි තුසි මල්ලි කියනවා. මොකේ කරිකා ගියහොත් ඒකි මල්ලි. පයියක් පෙන්නවන ඇති. ආයි පයියක් විදිහට කළු පාට ගාල් මොකක් හරි පොළු කැල්ලක් පෙන්නවත් ඒකිට පයිය. ඒක ඇති ඒකට ආසාව හිඳ ගන්න. තහු කන්න. ඉතින් මේ ගන්නකොට ඒකනේ පොඩි ආන්නේ නේද? පොඩි ඉතින් නයි සෙට් එක. අයියෝ පේක් account එක කොල්ලෙක් ගිරින කාගෙත් දන්නේ නැහැ නේ. උඩටලා දැන් ගොඩක් වෙලා අහන්න. කාදුණක් කවන්න බං. ඒක අපිට අදලා මේ මුතුවාගේ බං සීන් එකක් තියෙනවා මල්ලි මෙහෙම දෙයක්. හරිද? මුතුවා ඔය හදන්නේ පොඩියට ආදරේ නෙමෙයි. මෙතනින් ටීම් කඩන්න. තාම හදන්නේ පොඩිය බලන් පොඩියව තව මාසේ යන්න කලින් පොඩිය වැන්න රැගුලකට 44 කී ගියේ නැත්නම් මම මහාන වෙනවා. ඒක තමයි ඔයා පොඩියකින් අහන්න උඹලට අපේ ටීම් එක දවන මුතු දවන කියලා අහන්න. ඕක බලන්නකො මොකද වෙන්නේ කියලා. අනේ කමන්නේ බං මොකට ගියත් අපිට මොකෝ. වෙන්නේ ඉතින් එක දෙයක් තමයි අත්මින් අරගෙන ඉන්න වෙන ඔක්කොටම. වෙන්නේ දෙයක් එහෙම ඉතින් අපේ පොඩියා ගියොත් එහෙම ගෑණි කියන්නේ දහල් වෙන්නේ පොඩිට මේ රැගුලා හැම ගෑණි නැති කෙනා රේලු ගල සාමනට ඉච්චේ මොකද ඔය ඉතින් වීඩියෝ දාගන්න අන්තිමට මොකක් හරි වෙච්ච ගමන් ඌව දාන උන්. නෑ බං ඔබ දන්නවද මල්ලි මෙච්ච අවුරුදු ගාණක් හිටියා සාමනා එහෙම අපි ඔය ෂැඩෝ එකත් එක්ක අපිත් එක්ක ඔලේ නිහම කට්ටිය රැගුලාගේ ටීම් එකත් එක්ක බාද්ද මාසයක් ගියේ නෑ අම්මට උඩු ලීක් නම් එහෙ පවුල් කීයක් අඩවුවද ලීක් කීයක් ගත්තද සල්ලි හොයන එකම මම දැක්කේ නෑ මුතු දෙක්කන්නේ ආ මගේ chat එකට නම් එන්නේ නැහැ මට දකින්නේ නැහැ මම එන පළවෙනිවත් එන්නේ රැගුලා බං ඔය රැගුලා ටීමේ කැපාම හරිද තමන්ගේ ගෑණි මාස දෙකක් තියාගෙන ඉඳලා ගෑණිගේ ලීක් කලා අපි එකම පොන්නේ අනේ අර මේ බැන්දපු එකනේ. උඹ ඒ කතාව උඹ